අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දෙදින නිල සංචාරයක් සඳහා අද අලුයම ඉන්දියාව බලා පිටත්ව ගියා. මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් පිරිසක් හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි. එමෙන්ම ඉන්දියාවේ NDTV ලෝක සමුළුවේදී ඇය විශේෂ දේශනයක් පැවැත්වීමටද නියමිතව තිබෙනවා. නේපාලයේදී අත්අඩංගුවටගෙන මෙරටට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දි ඇතුළු 6 දෙනාගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බව වාර්තා වන්නේ. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් කත්මණ්ඩු නුවර සිට ඊයේ පස්වරුවේ ඔවුන් දිවෙන් රැගෙන අතර කටුනායක ගුවන්තොටුපළේදී මුහුණු හඳුනා ගැනීමේ තාක්ෂණය ඔස්සේ ඇය ඉෂාරා සෙව්වන්දි ලෙස යලි තහවුරු කරගෙන තිබුණා. ගණේ මුල්ල සංජීව ඝාතනයේ මහමූලකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු කොළඹ අපරාධ කොට්ටාශයට භාර දී ඇති අතර අනෙක් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා පෑලියගොඩ සහ බස්නාහිර දකුණ අපරාධ කොට්ටාශයට යොමු කර තිබෙනවා. නේපාල බලධාරීන් පවසන්නේ ඔවුන් එරට තුළදී කිසිදු වරදක් සිදු කර නොමැති නිසා ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට කටයුතු කළ බවයි. විදේශගතව සිට මෙරට මද්‍රව්‍ය ජාවාරමක් මෙහෙවන කොහුබල බෝධියවත්තේ අවිෂ්ක නැමැත්තාගේ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් තිදෙනෙක්ව රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුත් මද්‍රව්‍ය තොගයක් සමග කැස්බෑව පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. වැඩලීම අතරතුර එක් සැකකරුවෙකු යතුරු පැදියක් දමා පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගත් අය අතර පියෙක්, දියණියක් සහ ත්‍රිරෝද රත රියදුරෙක් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 112ක්, හෂිස් ග්‍රෑම් 50ක් සහ ජාවාරමෙන් උපයාගත් මුදල්ද පොලිස් භාරයටගෙන තිබෙනවා. කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ තඹකම්බි සොරකමක් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගෙන එය වසන් කිරීමට උත්සාහ කළ බව කියන එම කාර්යාලයේ වැඩබලන ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කර තිබෙනවා. පොලිස් සැරයන්වරයෙකු විසින් සිදු කළ මෙම සොරකම සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු නොකිරීම සහ තොරතුරු සටහන් කර නොගැනීම හේතුවෙන් බම්බලපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ මෙම පොලිස් උපපරීක්ෂකවරයාගේ වැඩතහනම් කළ බවයි කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසන්නේ. මහජන නියෝජිතයින්ගේ වැටුප් දීමන සහ වාහන බලපත්‍ර වැනි වරප්‍රසාද දේශපාලන පක්ෂවල අරමුදලට බැර කිරීම නතර කිරීම සඳහා වන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. මෙමගින් මහජන නියෝජිතයන්ගේ ස්වාධීනත්වය අහිමිවීම ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝගයක් බවයි එම යෝජනාවේ දැක්වෙන්නේ. මෙම යෝජනාව ඉදිරි දිනකදී විවාදයට ගැනීමට නියමිතයි. බස්නාහිර පළාතේ ධාවනය වන බස් රථවල ප්‍රවේශපත්‍ර නිකුත් නොකරන කොන්දොස්තරවරුන්ට සහ ප්‍රවේශපත්‍ර ලබා නොගන්නා මගීන්ට එරෙහිව ඊයේ සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. පසුගිය දින 14ක කාලයක් ලබා දුන් සහන කාලය අවසන් වීමත් සමග මෙම පියවර ගෙන ඇති අතර නීතිය කඩ කරන කොන්දොස්තරවරුන් දින 3ක වැඩතහනමකට සහ දඩයකට යටත් වනවා. ඒ වගේම ප්‍රවේශපත්‍ර නොමැති මගීන්ටද දඩ මුදලක් ගෙවීමට සිදු වනු ඇති. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් කිසිදු බාධාවකින් තොරව සිදුවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. තාක්ෂණික දෝෂයක් නිසා දෙපාර්තමේන්තුවේ කටයුතු ඇනහිට ඇති බවට තරැවකරුවන් පතුරවන අසත්‍ය තොරතුරු වලට නොරැවටෙන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. නව ලියාපදිංචි කිරීම සහ වාහන පැවරීම ඇතුළු සියලු සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. පවතින අධික වැසි සහිත කාලගුණයක් සමග දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 10ක් සඳහා ණය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ ගාල්ල, ගම්පහ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ සහ මොනරාගල යන දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බවයි. පසුගිය පැය 24 තුළ එම ප්‍රදේශවලට මිලිමීටර් 75 ඉක්ම වූ වර්ෂාපතනයක් ලැබී ඇති නිසා තවදුරටත් වැසි ලැබුණහොත් නායෑම්, පස්කඳු කඩා වැටීම් සහ පොළව ගිලා බැසීම් වැනි අවදානම් පිළිබඳ දැඩි අවධානය සිටින ලෙස ජනතාවට දැනුම් දෙනවා. අමාත්‍යාංශ දෙකක් සඳහා නව ලේකම්වරු දෙදෙනෙකු පත් කර තිබෙනවා. ඒ අනුව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස WWS මංගල මහතාත්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස WMDT වික්‍රමසිංහ මහත්මියත් පත් කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ පස්වරුවේදී ඔවුන්ට අදාළ පත්වීම් ලිපි භාර දී තිබෙනවා. ලෝක වෙළඳපොලේ රත්රන් මිල කැපී පෙනෙන ලෙස ඉහළ යාමත් සමග මෙරට රත්රන් මිලත් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. වෙළඳපොළ දත්වලට අනුව පසුගිය බ්‍රහස්පතින්දාට සාපේක්ෂව අද වන විට රන් පවුමක මිල රුපියල් 60000කින් පමණ ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව අද පස්වරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොලේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 10000කින් ඉහළ ගියා. එහි නව මිල සටහන් වන්නේ රුපියල් 360800ක් ලෙසයි. පසුගිය බ්‍රහස්පතින්දා මෙම මිල පැවතියේ 355300ක් ලෙසයි. මේ අතර කැරට් 24 රන් පවුමක මිලත් විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය බ්‍රහස්පතින්දා රුපියල් 3,30,000ක පැවති කැරට් 24ක රන් පවුමක මිල අද වන විට රුපියල් 3,90,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි හෙට්ටිවීදිය වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
2019 වසරේදී සිරිකොත පක්ෂ මුලස්ථානයේ අලුත් වැඩියා කිරීම සඳහා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ සේවකයින් සහ දේපළ යොදවා රජයට රුපියල් මිලියන 1.6කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා එල්ල වූ එම සංස්ථාවේ හිටපු විධායක අධ්‍යක්ෂ නිලු දිල්හාර විජේදාස මහතාව අපමත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. ඒ අනුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝධරගම මහතා නියෝග කළේ සැකකරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහරින ලෙසයි. මීට අමතරව සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් නඩුවේ සාක්ෂිකරුවන්ට කිසිදු බලපෑමක් සිදු කිරීමෙන් වළකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා ඔහුට දැඩි ලෙස නියෝග කර තිබෙනවා. මෙම නඩුව නැවත දෙසැම්බර් මාස 9 වෙනිදා කැඳවීමට නියමිතයි. මෙරටදී නයවර ලිපි විවෘත කර නිෂ්පාදිත රටින් බැහැර වෙනත් රටකින් ආනයනය කිරීම හේතුව මත ශ්‍රී ලංකා රේගෝ විසින් රඳවාගෙන සිටින වාහන නිශ්චිත කොන්දේසි වලට යටත්ව මුදා හැරීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නා. වාහන ආනයනකරුවන් විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 15ක් පමණ අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු රොහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් හමුවේ කැඳවූ අවස්ථාවේදී රේගුව මෙම දැනුම් දීම සිදු කළේය. රේගුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණයට දන්වා සිටියේ සමාගම් හෝ පුද්ගලික අපකරයක් ඉදිරිපත් කර රේගුවට ගෙවිය යුතු අමතර ගාස්තු ගෙවීමෙන් පසු එම වාහන ලියාපදිංචි කිරීමට අවසර දිය හැකි බවයි. මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිස මුස්තාපා මහතා ප්‍රකාශ කර සිටියේ මීට පෙරද රේගුව මෙවැනි වාහන නිදහස් කර ඇති පසුබිමක මේ ආකාරයට ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි. නඩුවෙන් තම සේවාදායකින් ජයගතහොත් ගෙවනු ලබන 35% අධිභාරය නැවත ලබා ගැනීමට හැකි විය යුතු බවද ඔහු තර්ක කළේය. කෙසේ වෙතත් මෙම නඩුව සමතයකට පත් කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා ලබන 22 වෙනිදා නැවත නඩුව කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය. පියවරු පිළිකා පිළිබඳව දැනුවත් කිරීමේ ජාත්‍යන්තර මාසය වන ඔක්තෝබර් මාසයට සමගාමීව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයන්ගේ සංසදයේ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වින. මන්ත්‍රීවරයන්ගේ සංසදයේ තාවකාලික සභාපතිනි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්වලි ගුණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනේදී ජාතික පිළිකා මර්දන වැඩසටහනේ වෛද්‍යවරුන් විසින් කරුණු පැහැදිලි කිරීමක් සිදු කෙරුණා. ලෝපුරා කාන්තාවන් අතර සුලභම පිළිකාව බවට පියවරු පිළිකාව පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව තුළ දිනකට නවරෝගීන් 15ක් පමණ හඳුනා ගන්න අතර දිනකට 30 දෙනෙකු පමණ මිය යන බව මෙහිදී අනාවරණය විය. කල්තිය හඳුනා ගැනීමෙන් සහ නිසි ප්‍රතිකාර මගින් පියවරු පිළිකාව සම්පූර්ණයෙන් සුව කළ හැකි බව අවධාරණය කළ වෛද්‍යවරු ස්වයං පියවරු පරීක්ෂාවේ වැදගත්කමද පෙන්වා දුන්නා. මෙම වැඩසටහනට සහාය පළ කරමින් පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට සහ මන්ත්‍රීවරයන් රෝස පැහැයෙන් සැරසී ඒමටද මෙහිදී තීරණය වී තිබේ. කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට පමණක් වසරකට ලක්ෂයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. මාර්ග අනතුරු හේතුවෙන් වාර්ෂික පුද්ගල මරණ 2500ක් පමණ සිදුවන අතර එම සංඛ්‍යාවෙන් දසගුණයක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන බවද එම අමාත්‍යාංශය වැඩිදුරටත් පෙන්වා දෙයි. 2030 වසර වන විට මෙරට මාර්ග අනතුරු සංඛ්‍යාව 50%කින් අඩු කර ගැනීමේ අභියෝගාත්මක ඉලක්කය සපුරා ගැනීම සඳහා හදිසි අනතුරු ප්‍රතිකාර සේවා ශක්තිමත් කිරීමට සහ මහ ජනතාව දැනුවත් කිරීමට ජාතික හදිසි අනතුරු පිළිබඳ සමුළුව 2025 සංවිධානය කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම සමුළුව හෙට ගෝල්ෆේස් හෝටලේදී පැවැත්වීමට නියමිතයි. චීනය රුසියාවෙන් අකණ්ඩව තෙල් මිලදී ගැනීම හේතුවෙන් චීන නිෂ්පාදන සඳහා 500ක් දක්වා වන දැවැන්ත තීරුබද්දක් පැනවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට බලය ලබා දීම සඳහා සෙනෙට් සභිකින් 85 දෙනෙකුගේ සහය හිමි වනු ඇති බවට එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් බෙසන් ප්‍රකාශ කරනවා. මෙම තීරුබදු ක්‍රියාත්මක වූහොත් එය ඇමරිකා චීන වෙළඳ සබඳතාවල පෙර නොවූ විරු අර්බුදයක් ඇති කරනු ඇති බවටයි විදේශ වාර්තා පෙන්වා දෙන්නේ. චීනය ලෝකයේ දුර්ලභ පාංශු කනිජ නිෂ්පාදනයේ 70%ක් සහ සැකසීමෙන් 90%ක් පාලනය කරන අතර එම අපනයන සීමා කිරීමේ සැලසුම් චීනය විසින් අත්හැරියොත් මෙම තීරුබදු පැනවීම කල් දැමීමේ හැකියාවක් ඇති බවටද භාණ්ඩාගාර ලේකම්වරයා ඉඟි කර තිබෙනවා.